අපි හැමෝම ආසාවෙන් කන දෙයක් තමයි යෝගට්. ඒත් කවදා හරි පොඩ්ඩක් හිතලා තියෙනවද දියර කිරි එකක් කොහොමද මේ වගේ රසවත් ඝන දෙයක් බවට පත් වෙන්නේ කියලා? අද මේ විග්‍රහයෙන් අපි බලන්න යන්නේ ඒක පිටිපස්සේ තියෙන පුදුම හිතෙන විද්‍යාව ගැනයි. හරි. එහෙනම් අපි මුලින්ම මේ ප්‍රශ්නෙන් පටන් ගමු. සාමාන්‍ය කිරි කොහොමද ඝන ක්‍රීම් එකක් වගේ යෝගට් එකක් බවට පත් වෙන්නේ? මොකක්ද ඒකේ තියෙන රහස? මේකට උත්තරය හොයාගන්න නම් අපි මුලින්ම මේ කතාවේ ඉන්න නියම වීරියෝ ටික අඳුන ගන්න ඕන. ඒ තමයි මේ සැඟවුණු සහායකයෝ. මොකද මේකට උත්තරය තියෙන්නේ අපේ ඇහැට පේන ලෝකේ නෙවෙයි. ඊට වඩා ගොඩක් පොඩි අන්වීක්ෂකයන් විතරක් බලන්න පුළුවන් ලෝකයක. ඒ කියන්නේ මේ මුළු ක්‍රියාවලියම පාලනය කරන්නේ හරිම පුංචි ජීවීන් පිරිසක්. මෙන්න ඉන්නේ අය. අපි කියමුකෝ මේ අයට ක්ෂුද්‍ර කෝකියෝ කියලා. නම් දෙක තමයි Streptococcus thermophilus සහ Lactobacillus bulgaricus. මේ බැක්ටීරියා වර්ග දෙක තමයි මේ මුළු ක්‍රියාවලියෙම පිටිපස්සේ ඉන්නේ. මේ බැක්ටීරියා වලට තියෙනවා හරිම විශේෂ හැකියාවක්. විද්‍යාත්මකව කිව්වොත් එයාලා ක්ෂුද්‍ර වාතාකාමී. එහෙමත් නැත්නම් මයික්‍රෝඔයරොෆිලික්. සරලවම කිව්වොත් එයාලට ජීවත් වෙන්න ලොකු ඔක්සිජන් ප්‍රමාණයක් ඕන නෑ පොඩි ඔක්සිජන් ප්‍රමාණයක් ඇති. අන්න ඒක තමයි යෝගට් හදන පැසවීමේ ක්‍රියාවලියට ගොඩක් වැදගත් වෙන්නේ. හරි. එහෙනම් අපි බලමු මේ අපේ ක්ෂුද්‍ර කෝකියෝ වැඩේට බහින්නේ කොහොමද? එයාලා අනුගමනය කරන වටෝරුව මොකක්ද කියලා. ඕනම දෙයක් හදන්න වගේ මේකටත් හොඳ අමුද්‍රව්‍ය ඕන. මුලින්ම පටන් ගන්නේ කිරි වලින්. මේකට පාවිච්චි කරන්න පුළුවන් මේදය සම්පූර්ණයෙන්ම අයින් කරපු කිරි, එමන් නැත්තම් ටිකක් විතර මේදය අයින් කරපු කිරි. සමහර වෙලාවට කිරි පිටිත් පාවිච්චි කරනවා. හරි. පළවෙනි පියවර සකස් කිරීම. මුලින්ම සමජාතිය කරපු, ඒ වගේම අධික උෂ්ණත්වයකින් පිරිසුදු කරපු කිරි අරගෙන ඒකට අවශ්‍ය ප්‍රමාණයට සීනි එකතු කරනවා. ඊට පස්සේ තමයි වැදගත්ම දේ අර අපි කතා කරපු බැක්ටීරියා මුහුම එකතු කරන්නේ. අන්න ඒකට තමයි ස්ටාර්ටර් කල්චර් කියන්නේ. ඊට පස්සේ මේ ඔක්කොම මිශ්‍ර කරලා ලස්සනට කෝප්පවලට දානවා. දෙවෙනි පියවර තමයි නියම මැජික් එක සිද්ධ වෙන තැන. මේකට කියනවා ඉන්කියුබේෂන් කියලා. අර කෝප ටික සෙල්සියස් අංශක 40 ඉඳන් 45 වගේ උණුසුමක පැය 3 ඉඳන් 6 වෙනකල් තියෙනවා. ඔන්න ඔතනදි තමයි බැක්ටීරියා යාලගේ වැඩේ පටන් ගන්නෙ. ඒක ඉවර වුණාට පස්සේ ඉක්මනටම අංශක 15 20 වගේ උෂ්ණත්වයකට සිසිල් කරලා කැමැති පළතුරු කෑලි රසකාරක වගේ දේවල් එකතු කරනවා. අන්තිමට අංශක 4ක ශීතකරණයේ ගබඩා කරනවා. හොඳයි. අර පැය කීපයක් තියෙනවා කිව්වේ ඉන්කියුබේෂන් කාලේදී අතරද මොකද්ද වෙන්නේ? කොහොමද දියර කිරි එකක් ඝන වෙලා අර විශේෂ ඇඹුල් රස එන්නේ? අපි බලුවේ රසයේ පිටිපස්සේ තියෙන විද්‍යාව. මේක හිතනවට වඩා සරලයි. අර අපි එකතු කරපු බැක්ටීරියා කිරිවල තියෙන ස්වභාවික සීනි, ඒ කියන්නේ ලැක්ටෝස්, එයාලගේ ආහාරය විදිහට පාවිච්චි කරනවා. ඒකේ අතුරු ප්‍රතිඵලයක් විදිහට එයාලා ලැක්ටික් අම්ලය නිපදවනවා. ඔන්න ඔය ලැක්ටික් අම්ලය නිපද වෙන නිසා කිරි මිශ්‍රණයේ ආම්ලිකතාවය, ඒ කියන්නේ pH අගය ටික ටික අඩු වෙනවා. ඉතින් මේක 4.0 ඉඳන් 4.6 අතර අගයකට එනකල්ම මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අන්න ඒක තමයි ඉලක්කය. එතකොට මොකද වෙන්නේ? මේ වැඩි වෙන ආම්ලිකතාවය නිසා කිරිවල දිය වෙලා තියෙන ප්‍රෝටීන් එක එකට එකතු වෙලා කැටි ගැහෙන්න පටන් ගන්නවා. අන්න ඒකෙන් තමයි යෝගට් එකට අර ඝන සිනිඳු ස්වභාවය ලැබෙන්නේ. හරි. යෝගට් හදන විදිහ අපි දැන් දන්නවා. ඒත් මේ ක්‍රියාවලියෙන් අපිට ලැබෙන වාසි මොනවද? මොකද මේ බැක්ටීරියා යෝගට් හදනවට අමතරව අපේ ශරීරයටත් ගොඩක් හොඳයි. මේකට තමයි ප්‍රෝබයෝටික් සංසිද්ධිය කියලා කියන්නේ. ඒ කියන්නේ යෝගට් වල ඉන්න මේ හිතකර ශුද්‍ර ජීවීන් අපේ බඩවැල් වලට ගියාම ආහාර දිරවීමේ ක්‍රියාවලියට උදව් කරනවා. ඒ වගේම අපේ ආහාර මාර්ග පද්ධතියේ ඉන්න හොඳ බැක්ටීරියා ගහණයත් වැඩි කරනවා. ඊළඟ සාරාංශයක් විදිහට ගත්තොත් මේ ප්‍රෝබයෝටික් වලින් අපිට ප්‍රතිලාභ තුනක් තියෙනවා. එකක් ආහාර දිරවීම පහසු කරන එක, දෙක බඩවැල් වල ඉන්න හිතකර ශුක්‍ර ජීවීන් ප්‍රමාණය වැඩි කරන එක, තුන යෝගට් වලට ආවේනික රසය ලබා දෙන එක. ඒ කියන්නේ රසයයි ගුණයයි දෙකම එකට. අවසාන වශයෙන් පොඩ්ඩක් හිතලා බලන්න. යෝගට් විතරක් නෙවෙයි, අපි නොදැනුවත්ව තවත් කුයිතරම් කැම බීම වර්ග හදන්න මේ වගේ පුංචි ශුද්‍ර ජීවීන් උදව් කරනවද ඇත්ත? චීස්, පාන්, විනාකිරි මේ හැම දෙම පිටිපස්සේ ඉන්නෙත් මේ වගේම අපේ ඇහැට නොපෙනෙන සහායකයෝ තමයි.